ඔය ගල්ගොඩ කුසල්දාම හිමි කියන්නේ මේ සාජපස්සවල විතරක් නෙවෙයි කඩේ ගියේ. මේ ඉන්දියාවට කඩේ යනවා. අදටත් ඒක තමයි කරන්නේ. ඔය ගල්ගොඩ කුසල්දාම හිමි කියන්නේ. අදටත් මේ කඩේ යන තෑ කරන්නේ. දැන් පුරාවිද්‍යාව කියන්නේ මේ සෙල්ලිපි පවා මේ සත්‍ය පෙනි තියෙනවා මේ වසන් කරනවා. ඒව නැතේ කියනවා. ඒකට ලංකාවේ තියෙන ස්ථානත් මේ ඉන්දියාවට දානවා. ගිරුඩු ජයත් ඒක ඉන්දියාවෙලු. මේ එදා ඉඳලා මේ ලංකාවේ තියෙන මේ අනිත් එක මේ ඉන්දියාවෙන් මේ සල්ලි හම්බ වෙනවා මේ කියන්නේ රටවල් වලින් එක රටවල් වලින් සල්ලි හම්බ වෙනවා. සල්ලි වලට තමයි අනිත් ඒවා දඹදිව එනවා ලඩේ හැම එකක් කරනවා. එතකොට ඒකනොත් මේ එක්කනාගෙන් 10000 ගානේ හම්බ වෙනවා. ඒකට තමයි මේ කුසල නේද? අනිත් එක මේ රාවණා කියන්නේ මිත්‍යාවක් කියලා. අර මම වීඩියෝ එකක් දාලා ඇති මගේ YouTube එකේ වීඩියෝ බලන සියලුම වීඩියෝ ටික බලලා මේ වීඩියෝ එක අහුවේ. නැත්නම් මේ වීඩියෝ එකේ ලින්ක් එක දාන්න ආයේ වීඩියෝ එකේ මේ ශ්‍රාවණාගේ මේ යටකටු මේ හොයාගත්තලු ගල්ලේනේ. මේ කොහෙන්ද දන්නේ ඒක හොයාගත්තේ මට. ඒකට මේ මං කතා කරන්න උත්සාහ කරා මේ ගලකොඩ කුසලාමේ දේ පොන්න උස්සන්නේ කට් කරනවා. මේ මම ටික අහන්න කීපාරාම මේ ගත්ත කෝල් ෆෝන් එක කට් කරන මේ කෝල් ගන්න බෑ. සම්පූර්ණ මේ පෙනි තියෙන සත්‍ය නැතේ කියනවා. දැන් පෙනි තියෙන්නේ